කමල් තම නිවස මාසකට රුපියල් 8,000 බැගින් වර්ෂයකට බදු දී එම මුදල් එකවර ලබා ගනී. නිවස අයිති නගර සභාව මෙම නිවස වාර්ෂිකව රුපියල් 12,000කට තක්සේරු කර ඇති අතර වරිපණම් බදු ලෙස වර්ෂයකට 18%ක් අය කරයි. රොමිලක්කම් එකේ කියන්නේ නිවස සඳහා එම වර්ෂයට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොපමණද කියලා අහනවා. එතකොට වරිපණම් බදු මුදල කියලා කියන්නේ නිවසේ තක්සේරු වටිනාකම වැඩි කරන්න ඕන බදු ප්‍රතිශතය. එතකොට නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 12,000යි වැඩි කරන්න ඕන බදු ප්‍රතිශතයේ 18%න්. එතකොට එනවා අවුරුද්දකට ගෙවන්න ඕන වාර්ෂික වරිපණම් බදු මුදල. එහෙනම් 12,000 වැඩි කිරීම 18%. බිංදු දෙකක් කපලා අයින් කරන්න පුළුවන්. 120 බිංදු අගට දැම්මා. 12න් වැඩි කරනවා 18. 12 සරක් 8 96න් 6 9ක් ඉතුරුයි. 12 සරක් 1 12යි 9යි 21යි. රුපියල් 2160ක වාර්ෂික බද්දක් වාර්ෂික වරිපණම් බද්දක් ගෙවන්න වෙනවා. ඊළඟ රොමිලක්කම් දෙකේ කියනවා නිවස බදු දී ලබාගත් මුදලින් 10%ක් නිවසේ නඩත්තු සඳහා වැය කරනු ලබයි. වරිපණම් ගෙවීමෙන් සහ නිවස නඩත්තුව සඳහා වැය කිරීමෙන් පසු කමල්ට ඉතිරි වෙන මුදල කොපමණද කියලා අහනවා. ඒතර අපිට පුළුවන් නඩත්තුව සඳහා වියදම් වෙන මුදල හොයන්න. මාසකට රුපියල් 8,000 ගානේ එයා මාස 12කට බදු මුදල් එකතු කරගන්නවා. එතකොට බදු මුදල එනවා 8,000 වැඩි කිරීම 12. ඔය තමයි අවුරුද්දකට හම්බෙන බදු මුදල. මාසයකට රුපියල් 8,000යි අවුරුද්දට 8,000 ඒවා 12යි. ඔය බදු මුදලෙන් 10%ක් තමයි නඩත්තු සඳහා වියදම් වෙන්නේ. එහෙනම් 100න් 10න් ගුණ කරන්න ඕන නඩත්තු වියදම හොයන්න. බිංදු දෙකක් කපලා අයින් කරොත් 12 සරක් 8 96යි බිංදු 2යි. රුපියල් 9,600ක නඩත්තු වියදමක් එයාට දරන්න සිද්ධ වෙනවා. එතකොට රුපියල් 2,100ක් 2,160ක් වරිපණම් බදු විදියට ගෙවුවා. 9,600ක් නඩත්තු වියදම් සඳහා යනවා. එහෙනම් මුළු වියදම අපිට හොයන්න පුළුවන් 2,160 කියන බදු මුදලට එකතු කරනවා 9,600ක නඩත්තු වියදම. 0.0.0යි 6.6යි 1.6යි 7යි 9යි 2යි 11යි රුපියල් 11,760ක මුදලක් වියදම විදියට යට ගත යනවා. ඊළඟට අවුරුද්දකට හම්බුණා 8,000 ඒවා 12ක්. ඒකෙන් මේ වියදම අඩු කරන්න ඕන ඉතිරි මුදල හොයන්න. එහෙනම් ඉතිරි මුදල කියලා කියන්නේ රුපියල් 8,000 ඒවා 12කින් අඩු කරන්න ඕන 11,760ක එයාගේ මුළු වියදම. 8,000 ඒවා 12ක් ගද්දී බිංදු 3 අගට දාන්න පුළුවන්. බිංදු 3 අගට දැම්මා 12 සරක් 8 96යි. 96,000 එයාගේ මුළු ලැබෙන මුදල. ඒකෙන් අඩු කරන්න ඕන 11,760ක වියදම. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 6ක් 4යි 9න් 7ක් 2යි 6න් 1ක් 5යි 9න් 1ක් 8යි රුපියල් 85,000 නෑ බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 6ක් 4යි 9න් 7ක් 2යි මෙතන තියෙන්නේ 5යි 5න් 1ක් 4යි 9න් 1ක් 8යි රුපියල් 84,240ක මුදලක් ඉතිරි මුදල විදියට යාට හම්බෙනවා ඔය වියදම් ටික කරාට පස්සේ. ඊළඟට රොමිලක්කම් 3 කියනවා දැන් කමල් තමා ළඟ ඉතිරිමට මුදලට තවත් මුදලක් එකතු කර ඒ සමාගමක රුපියල් 50ක කොටස් මිලදී ගැනීමට යොදවයි. සමාගම කොටසකට රුපියල් 2.50ක ලාභාංශ මුදලක් ගෙවයි. අවුරුද්දක් අවසානයේ ඔහුට ලාභාංශ මුදල ලෙස රුපියල් 6,000ක් ලැබේ. ඒ කොටස කියනවා කමල් මිලදීගත් කොටස් ගණන කීයද කියලා අහනවා. එතකොට කමල්ට ඉතුරු මුදල විදියට හම්බුණා
84,240ක්. එයා ඒකට එකතු කරනවා තවත් මුදලක්. ඒකලා රුපියල් 50 කොටස් මිලදී ගන්නවා. එතකොට සමාගමේ ආයෝජනය කළ මුළු මුදල අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා එක කොටසකට රුපියල් 2.50 ගානේ එයාට හම්බෙලා තියෙනවා ලාභාංශ ආදායම විදියට රුපියල් 6,000ක ආදායමක්. එක කොටසකට රුපියල් 2.50ක් හම්බෙනවා නම් රුපියල් 6,000ක් හම්බෙන්න එයා ආයෝජනය කරන්න ඕන කොටස් ගණන. එහෙම නැත්නම් මිලදී ගන්න ඕන කොටස් ගණන. අපි මෙහෙම ගත්තොත් එක කොටසකට රුපියල් 2.50යි නම් එයා මිලදී ගත්ත කොටස් ගණන n නම් කොටස් n ගානකට ලැබෙන මුළු ආදායම කොටස් 10කට නම් 2.50 10න් වැඩි කරනවා. කොටස් n ගානකට ලැබෙන මුළු ආදායම හොයන්න පුළුවන් 2.50 වරක් n කියලා. මම n කියන VGA සංකේතය පාවිච්චි කරේ කොටස් ගණන අපි දන්නේ නැති නිසා. කොටස් 10යි කියලා දන්නවනම් 2.50 10න් වැඩි කරන්න තිබ්බා. කොටස් 20යි කියලා දන්නවනම් 2.50 20න් වැඩි කරන්න තිබ්බා. දැන් කොටස් ගන්න තමයි අපි හොයන්න යන්නේ. ඒ නිසා කොටස් ගණනට VGA පදයක් ගත්තා. 2.50 ගානේ n කොටස් ගණනකට හම්බෙන මුළු මුදල තමයි ඔය ලියලා තියෙන්නේ. ඕක සමාන වෙන්න ඕනේ. ඒගොල්ලෝ දීලා තියෙනවා මුළු ලාභාංශ ආදායම රුපියල් 6,000යි කියලා. ඔතනින් එන්නගේ හොයන්න පුළුවන් 6,000 බෙදනවා 2.50න් 2.5යි බිඳුව ලියලා වැඩක් නැති නිසා මම 2.5න් බෙදනවා. ඒතකොට දශම සංඛ්‍යා වලින් බෙදද්දී අපි දශම නැතුව ලියන්න ඕන. 6,000 බෙදීම 25 විදිහට ලියනවා. දැන් හරේ යටපැත්තේ දශම ස්ථාන එකක් තිබ්බා. දශම තිතට පස්සේ ඉලක්කම් එකක් තිබ්බා. ඒ නිසා අපි උඩට බිඳුවක් දාගන්න ඕන. දශම නැති කරලා ලියලා හරේ දශම ස්ථාන නැති කරපු ගානට උඩට බිඳු දානවා. ලවයේ එහෙම නැත්නම් උඩ පැත්තේ දශම ස්ථාන නැති කරොත් ඒ නැති කරපු ගානට යටට බිඳු දානවා. දැන් 60,000 25න් බෙදපුවාම උත්තරේ එනවා 6ට 25 ඒවා නැහැ. 60ට 25 ඒවා 2.50යි ඉතුරු 10ක් ඉතුරුයි. ඊළඟ බිඳුව ගත්තාම 100 හැදෙනවා. 100ට 25 ඒවා 4යි බිඳු 2යි. කොටස් 2400ක් යා මිලදී අරගෙන තියෙනවා. ඊළඟට B කොටස කියනවා කමල් සමාගමේ යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙද වූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. එතකොට අමතරව එකතු කරපු මුදල අපි හොයාගන්න ඕන. ඉස්සෙල්ලා මුළු මුදල හොයන්න පුළුවන්. දැන් අපි දන්නවා කොටස් 2400ක් යා ගන්නේ එක කොටසක් රුපියල් 50 ගානේ. ඒ නිසා යෙද වූ මුළු මුදල අපිට හොයන්න පුළුවන් එක කොටසක් රුපියල් 50 ගානේ 2400ක් කියලා කියන්නේ 50 ඒවා 2400ක් 50 2400න් වැඩි කරනවා. බිංදු 3 අගට දැම්මා 5න් 24 වැඩි කරනවා 5 සරක් 4 20න් බිංදුව 2ක් ඉතුරුයි 5 සරක් 2 10යි 2යි 12යි. එයා ආයෝජනය කරලා තියෙනවා 1,20,000ක මුදලක්. ඒ 1,20,000ක මුදල ආයෝජනය කරද්දී එයා පාවිච්චි කරා කලින් එයාට නිවස බද්දට දීලා ලැබෙන 84,240ක්. එහෙනම් අමතරව එකතු කළ යුතු මුදල හොයන්න පුළුවන් 1,20,000න් අඩු කරනවා. එයා ගාව කලින් බදු මුදල් විදියට තිබ්බ මුදල රුපියල් 84,240ක්. එතකොට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 4ක් 6යි 9න් 2ක් 7යි 9න් 4ක් 5යි 11න් 8ක් 3යි රුපියල් 35,760ක් තමයි යා යොදවපු මුදල. දැන් අපෙන් ගානේ ඇහුවේ කමල් සමාගමේ යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙද වූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. දැන් ওই ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියන ගණන්වලදී අපි මේ ප්‍රශ්නයෙන් අහන්න ඕන ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නය තමයි මොකක්ද කියන එක. මොකක්ද ප්‍රතිශතයක් විදිහට ලියන්න කියන්නේ? අන්න අමතරව එකතු කළ යුතු මුදල. අමතරව එකතු කළ මුදල තමයි මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරය හම්බෙන්නේ. අමතරව එකතු කළ මුදල තමයි ප්‍රතිශතයක් විදිහට අහන්නේ. ඒ නිසා මොකක්ද කියලා අහපුවාම එන උත්තරේ මේ අමතරව එකතු කළ මුදල ඒක දානවා ඉරෙන් උඩට 35,760යි. ඊළඟට අපි මේ ප්‍රශ්නෙන් අහනවා මොකේද ප්‍රතිශතයක් විදිහට ලියන්න කියන්නේ? මොකේද ප්‍රතිශතයක් විදිහට ලියන්න කියන්නේ? අන්න යෙද වූ මුළු මුදලේ ප්‍රතිශතයක් විදිහට ලියන්න කියන්නේ. එහෙනම් යෙද වූ මුළු මුදල රුපියල් 1,20,000යි. ඒක දානවා ඉරෙන් යටට.
මොකක්ද කියලා අහපුවාම එන උත්තරේ උඩට දානවා. මොකේද කියලා අහපුවාම එන උත්තරේ යටට දානවා. වැඩි කරනවා 100න් ප්‍රතිශත කරන්න. බිංදු 3ක් කැපිලා යනවා. මම 12න් බෙදුවොත් 35ට 12 සරක් 224යි. ඉතුරු 11යි 117ට 12 සරක් 9 108යි. ඉතුරු වෙනවා 9ක්. ඊළඟට 6 ගත්තාම 96ට 12 සරක් 8යි. එතකොට ඔය බෙදුවේ 12න්. හැබැයි 120න් තමයි අපිට බෙදන්න තිබ්බේ. ඒ නිසා බෙදීමේ ඉරෙන් යටට තව 10ක් දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි ප්‍රතිශතය. ඕනෑම ඉලක්කමක් 10න් බෙදද්දී අග පැත්තෙන් දශම ස්ථාන එකක් අයින් කරන්න පුළුවන්. එතකොට 29.8යි කියලා එනවා ප්‍රතිශතය.